උසස් පෙළ විභාගයට මුහුණදීමේදී පිළිතුරු ලිවීම පිළිබඳව හොඳ පෙරහුරුවක් ලබා ගන්න ඕනි. මේ පෙරහුරුව ලබා ගැනීම සඳහා ආලෝකය අභ්‍යාස කියන මේ පොතට හොඳ අත්වලක්. නව විෂය නිර්දේශයට අනුව මේ පොත රචනා කරන්නේ ආශාරපී කීකෙනගේ මහතා විසින්. දෝලනය සහ තරංග ඒකකයේ ආලෝකයේ කොටස යටතේ පළවෙලා තියෙන පසුගිය විභාග ප්‍රශ්න 360කුත් අනුමාන ප්‍රශ්න 310කුත් බහුවන ප්‍රශ්න 535කුත් විවකත රචනා ප්‍රශ්න 65කුත් රචනා ප්‍රශ්න 70කුත් මේ පොතට අන්තර්ගත වෙලා තියෙනවා. මේ පොතට අන්තර්ගත කරලා තියෙන සියලුම ප්‍රශ්න සංඛ්‍යාව 670ක්. උසස් පෙළ විභාගයෙන් උසස් සාමාර්ථයක් ලබා ගැනීම සඳහාත් ආලෝකය පිළිබඳව මූලධර්ම හරියාකාරව අවබෝධ කර ගැනීම සඳහාත් විෂය කණු පිළිබඳ දැනුම නිරවුල් ලෙස වගේ මනසේ රඳවා තබා ගැනීමට උසස් පෙළ භෞතික විද්‍යාව හදාරන ඔයාට මේ පොත හොඳ මාර්ගෝපදේශයක්.